ඒලවල වලට තව තියෙන සති 7යි. ඉතින් මේ සති 7 වැඩ කරොතින් ඔයාලට මෙඩිසින් යන්න පුළුවන් වේද? මේ දවස්වල තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි නිදිමත. අය පාඩම් කරගෙන ඉන්න ගමන් ෆිල්ම් බලනවා. තමයි එක්සෑම් එකෙන් පස්සේ යාළුවොත් එක්ක යන ට්‍රිප් ප්ලෑන් කරන්න පටන් ගන්නවා. මම ඔයාලට ඒ තුනක්ම ගන්න ඕනේ නැහැ මෙඩිසින් යන්න. මේ දවස්වල තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි නිදිමත එන එක. උදේට නැගිටින්නත් කම්මැලි ටිකලා පාඩම් කර කර ඉන්නකොට නිදිමත හැදෙනවා. මෙච්චර කාලයකට තිබුණ නැති නිදිමතක් තමයි දැන් තියෙන්නේ. ඊට අමතරව තියෙන ප්‍රශ්නයක් තමයි පාඩම් කරගෙන ඉන්න ගමන් ෆිල්ම් බලන්න ආසිතනවා. නැත්නම් ඉස්සර කාලේ බලපු කාටුන් බලන්න එක පාට ආසිතනවා. ඊට පස්සේ තව තියෙන ප්‍රශ්නයක් තමයි පාඩම් කරගෙන ඉන්න ගමන් එක්සෑම් එකෙන් පස්සේ යාළුවොත් එක්ක යන ට්‍රිප් ප්ලෑන් කරන්න පටන් ගන්නවා. රිවර්ස් රන් යන්න ආසිතනවා, ඇල්ල යන්න ආසිතනවා. ඉතින් මේ වගේ ප්‍රශ්න තියෙනවා. ඒව ගැන තමයි කතා කරන්න යන්නේ. ඊට අමතරව මේ ටික කාලේ වැඩ කරොතින් ඔයාලට මෙඩිසින් යන්න පුළුවන් වේද කියන එක ගැනත් කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා. නිදිමත ගැන කතා කරතින් එහෙම මේ දවස්වල ඔයාලා ඉන්නේ ස්ට්‍රෙස් එකක. එතකොට සමහරට ඔයාලට දැනෙන්න පුළුවන් ඔයාලට ලොකු ස්ට්‍රෙස් එකක් නැහැ කියලා. එයාට ඔයාගේ මොළේ දන්නවා තව තියෙන පොඩි කාලයයි මට මේ පොඩි කාලය ඇතුළත මෙච්චර ලොකු සිලබස් එකක් කවර් කරන්න තියෙනවා. එතකොට එතන ස්ට්‍රෙස් එකක් හැදෙනවා. ස්ට්‍රෙස් කන්ඩිෂන් එකකදී මොළයට ඕන වෙන පොඩි විවේකයක් ගන්න. ඒකින්ද තමයි නිදිමත ඇති කරන්නේ. ඒත් ඉතින් මේ සති 7 නිදාගෙන හරියන්නේ නැහැනේ. පාඩම් කරගෙන ඉන්නකොට නිදිමත හැදෙනවා නම් පොඩි වෙලාවක් නිදාගත්තට කමක් නැහැ. මොකද නිදිමතේ පාඩම් කරා කියලා ඒව ඔළුවට යන්නෙත් නැහනේ. ඒකින්ද පැයක් උඩරිම පැය එකමාරක් නිදාගත්තට කමක් නැහැ. හැබැයි අනිවාර්යෙන් පැය එකමාරකට පස්සේ හැරෙන්න ඕනේ. ඒ වෙලාවට හිතන්න. මට තියෙන තව සති 7යි. මම මේ සති 7 නිදාගන්න නැතුව හොඳට වැඩ කරොතින් මට ඊළඟ අවුරුද්දම නිදාගන්න පුළුවන්. හැබැයි මම මේ සති 7 නිදාගත්තොතින් මට තව ෂයි එකක් කරන්න වෙනවා. එතකොට මට මුළු අවුරුද්දම හැල්ලා ඉන්න වෙනවා. තව ෂයි එකක් කරන්නේ නැත්තම් ඔයාලා මේ සති 7 ඔයාලා හොඳට නිදාගන්න හින්දා ඔයාලට මුළු ජීවිත කාලෙම ඔයා කරන අකමැති ඩිග්‍රී එකක් තමයි කරන්න වෙන්නේ. අන්න ඒ වගේ දේවල් ටිකක් හිතලා ඒක මොළයට දාගෙන මේ සති 7 කොහොම හරි ඇහැරලා ඉන්න උත්සාහ කරන්න ඕනේ. ෆිල්ම් බලන් හිරෙන එක ගැන කතා කරතින් පාඩම් කර කර ඉන්නකොට එකපාරට මොකක් හරි ෆිල්ම් එකක් මතක් වෙනවා නම් ටක් ගාලා කොලයක් අරගෙන ඒ ෆිල්ම් එකේ නම ඒ කොලේ ලියා ගන්න. මොකද නැත්තම් දිගටම ඔයා ඒ ගැන හිත හිත ඉන්නවා. ඔයා ඒක කොලයක ලියුවට පස්සේ ඔයාගේ මොලේ ඒක ගැන හිතන එක නවත්තනවා. ඒකින්ද ටක් ගාලා කොලයක් අරන් ඔයාලට මතක් වෙන ෆිල්ම් ලිස්ට් එකම ලියා ගන්න. මටත් ඒ දවස්වල ඒ වගේ ලිස්ට් එකක්ම තිබ්බා. මම ඒකෙන් භාගයක් විතර තමයි බැලුවේ. මොකද ඒ කාලේ ෆිල්ම් බලන්න එන උනන්දුව එක්සෑම් එකෙන් පස්සේ නැති වෙනවා. ඔය හැමදේම අපිට එක්සෑම් කාලයට වෙන පොඩි පොඩි දේවල්. ට්‍රිප් ප්ලෑන් කරන එක ගැන කිව්වොත් එහෙම ඔන්න පාඩම් කරගෙන ඉන්න ගමන් හිතෙනවා එක්සෑම් ඉවරලා යන්න ඕනේ රිවර්ස්ට. ඇල් එහෙම යන්න ඕන එක මතක් වෙනවා. ඊට පස්සේ යාළුවටත් මෙසේජ් එකක් දානවා අපි මෙහෙ යමු. ඊට පස්සේ යාළුවා පාඩම් කරන්නේ නැහැ. ඔයා පාඩම් කරන්නේ නැහැ. ඔයාලා දෙන්නෙක් විතර ට්‍රිප් එක ප්ලෑන් කරනවා. හිතන්න දැන් මම මේ වෙලාවේ පාඩම් කරලා ඉන්න ඕනනේ. එක්සෑම් එක ගොඩ දාගත්තොත් මට ට්‍රිප් යන්න පුළුවන් වෙන්නේ. එහෙම කියලා ඒකත් කොලයක් අරගෙන ඔයාට යන්න මතක් වෙන තැන ටික ලියා ගන්න. ඒ වගේ දේවල් කරලා කොහොම හරි පාඩම් කරන එකට හිත හදා ගන්න ඕනේ. මොකද දැන් පොඩි ළමයි නෙමෙයි ඔයාලා ඔයාලගේ මනසින්ම හිතලා තමයි මේ වැඩේ කරන්න ඕනේ. ඉතින් මේ ප්‍රශ්නේ තියෙන අනිත් එක ඔයාලට විතරක් නෙමෙයි. මේ ප්‍රශ්නේ හැමෝටම තියෙනවා. මටත් මම ඒ ලෙවල් කරන කාලේ තිබුණා. ඒ වගේම මට දැනුත් කැම්පස් එකේ එක්සෑම් එක ලඟ වෙනකොට මේ ප්‍රශ්න ටික මේ විදිහටම තියෙනවා. ඒකින්ද ඔයා හිතන්න එපා මේ මට විතරක් තියෙන ප්‍රශ්නයක් මේක කියලා. එහෙම නෑ. එක්සෑම් එක ගැන කතා කරද්දී මෙඩිසින් වල තියෙන වාසිය තමයි ඔයාලට ඒ තුනක්ම ගන්න ඕනේ නැහැ මෙඩිසින් යන්න. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අනිත් ඩිග්‍රී වල කැම්පස් එක බලනවනේ. කියන්නේ ඩිග්‍රී එක විතර නෙමෙයි කැම්පස් එක හොඳද කියලාත් බලනවා. ඒ වුණාට මෙඩිසින් වලදී එහෙම නෙමෙයි. ලංකාවේ මෙඩිකල් ෆැකල්ටි 12ක් තියෙනවා. ඒ මෙඩිකල් ෆැකල්ටි 12න් ඔයා ඕනම එකකට ගියොත් ඔයා එළියට එන්නේ ડોක්ටර් කෙනෙක් වෙලා. ලංකාවේ පිළිගත් වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන් වට ඕනම ෆැකල්ටි එකකට ගියොත්. ඒකින්ද ඔයාට ඒ තුනක්ම ගන්න ඕනේ නැහැ මෙඩිසින් යන්න. අපි ගොඩක් අය සබ්ජෙක්ට් තුනටම එක විදිහට දක්ෂ නැහැනේ. මම දන්නවා සමහර ඒ කියන්නේ ගොඩක් දක්ෂ ළමයි ඉන්නවා. යාළුවට සබ්ජෙක්ට් තුනම එක වගේ පුළුවන්. ඒවට බහුතරයක් ළමයින්ට පුළුවන් සබ්ජෙක්ට් එකයි හොඳටම. මම උදාහරණයකට ගත්තොත් එහෙම මට හොඳටම පුළුවන් කෙමිස්ට්‍රි. ඒ වගේම තමයි මට කෙමිස්ට්‍රි වලට විතරයි A එකක් තියෙන්නේ. මට අනිත් සබ්ජෙක්ට් දෙකටම තියෙන්නේ B. හැබැයි එහෙමයි කියලා මට මෙඩිසින් එන්න බැරි වුණේ නැහනේ. මම දැන් ඉන්නේ ජාෆ්නා මෙඩිකල් ෆැකල්ටි එකේ. මට A එකයි B දෙකක් තිබුණාට මගේ Z එක තිබුණා 1.8යි 3යි ගාණක්.
මම ගම්පහ දිස්ත්‍රික්කයෙන් මෙඩිසින් සිලෙක්ට් වුණේ. මගේ රෑන්ක් එක ගම්පහින් 108. එතකොට A2B එක ගත්ත ගොඩක් අයත් හිටියා මට වඩා රෑන්ක් එක අඩු අය. ඒ කියන්නේ යාළගේ සෙඩ් එක මට වඩා අඩුයි. ගම්පහින් 185ක් විතර අඩුම තරමේ මෙඩිසින් යනවා. එතකොට 180 ගණන් තියෙන අයගෙත් සමහර අයගේ A2B එක තිබුණා. හැබැයි 108 මගේ A1B2යි. ඉතින් ඔයාට පුළුවන් එක සබ්ජෙක්ට් එකක් තියෙනවා නම් හොඳට ඔයා ඒකට වැඩි අවධානයක් දෙන්න ඕනේ. ඔයා ඒකෙන් ලකුණු 90 ගාණක් වගේ හොඳට ටාගට් කරොතින් ඔයාට බැරි මොකක් හරි සබ්ජෙක්ට් එකක් තියෙනවා නම් ඔයා ඒකෙන් ලකුණු අඩුවෙන් ගත්තා කියලා ඒකේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මෙතනදී බලන්නේ ටෝටල් මාක් එකනේ. එතකොට ඔයා හිතන්න දැන් ඔයාට හොඳට කෙමිස්ට්‍රි පුළුවන්. හැබැයි ඔයාට ෆිසික්ස් හොඳට බෑ. එතකොට ඔයා ෆිසික්ස් මේ වෙලාවේ මේ සති හතේ ඔයා ෆිසික්ස් තව ඉගෙන ගන්න උත්සාහ කළා හරියන්නේ නැහැ. ඔයා දැන් කරන්න ඕනේ ඔයාට හොඳට පුළුවන් සබ්ජෙක්ට් එක තව ඒකේ ලකුණු වැඩි කරගන්න උත්සාහ කරන එක. 100ට 100 හරි ගන්න උත්සාහ කරන එක. එතකොට ඔයාට ෆිසික්ස් එච්චර බැරි නම් ඔයා ඒක ඒ කියන්නේ සාමාන්‍ය මට්ටමට මේන්ටේන් කරගෙන යන්න ඕනේ. දැන් ඔයාලා මේ අවුරුද්දක විතර කාලය අවුරුද්දක් හරි මාස 6ක් හරි ඔයාලා පාඩම් කරලානේ තියෙන්නේ. ඔයාලා මුකුත් වැඩක් නොකර ඉඳලා නෙමෙයි. ඒකින්ද ඔයාලා මේ කාලේ ගන්න ඕනේ ඔයාලා මෙච්චර කල් පාඩම් කරපු දේවල් ඔපමට්ටම් කරගන්න. ඉතින් ඒකට ඔයාලා අලුතෙන් පාඩම් කරන්න යන්න එපා මේ කාලේ. මේ කාලේ කරන්න ඕනේ ඔයාලා මෙච්චර කල් පාඩම් කරපු දේවල් වලින් පේපර්ස් කරන්න ගන්න ඕනේ. තවත් නම් පාඩම් කර කර ඉඳලා කාලනාස්ති කරන්න ලෑස්ති වෙන්න එපා. අපේ මෙඩිකල් ෆැකල්ටි එකේ ගත්තොතින් A3 ගත්ත ළමයිනුත් ඉන්නවා. A2යි B එක ගත්ත ළමයිනුත් ඉන්නවා. මං වගේ A1යි B2 ගත්ත ළමයිනුත් ඉන්නවා. A B C ගත්ත ළමයිනුත් ඉන්නවා. A2යි C එක ගත්ත ළමයිනුත් ඉන්නවා. ඉතින් මට කියන්න ඕනේ ඔයා අර දොඩංගොඩ බදාගත්තා වගේ සබ්ජෙක්ට් තුනම බදා ගන්න යන්න එපා. ඔයාට හොඳට පුළුවන් සබ්ජෙක්ට් එකට වැඩි අවධානයක් දෙන්න. ඔයාට බැරි සබ්ජෙක්ට් එකක් තියෙනවා නම් ඒක සාමාන්‍ය විදිහට මේන්ටේන් කරගෙන යන්න. ඔයාට බැරි සබ්ජෙක්ට් එකකට C එකක් ගත්තත් ඔයාට මෙඩිසින් යන්න පුළුවන්. ඊට පේපර්ස් කරන එක ගත්තොත් මේ වෙනකොට ඔයා අනිවාර්යයෙන්ම ටයිම් තියලා පේපර් කරන්න පටන් අරන් තියෙන්න ඕනේ. මේක ගොඩක්ම කරන්නේ මේ වැරද්ද ගොඩක්ම කරන්නේ ෆ්‍රෙෂ් අය. මොකද මාත් මගේ ෆ්‍රෙෂ් අයගේ ඔය වැරද්ද කරා. පේපර්ස් කරන්නේ නැතුව ඔයාලට A level කවදාවත් කොට දාගන්න බෑ. මොන සබ්ජෙක්ට් එක කරත්. මොකද පාඩම් කර කර හිටියා කියලා අපි දන්නේ නැහැ එක්සෑම් එකට මොන වගේ දේවල් දෙන්නේ කියලා. ඒකින්ද අනිවාර්යයෙන්ම පේපර්ස් කරන්න ඕනේ. හැබැයි එහෙමයි කියලා පේපර් එකට වැඩි කාලයක් අරගෙන කරලා හරියන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට 2020 පේපර් එක කරන්න ගත්තොත් එහෙම ඔයාලා උදේ 8ට විතර පටන් ගන්නවා පේපර් එක කරන්න. ඊපස්සේ එක ප්‍රශ්නයක් කරනවා. ඊපස්සේ මොනවද කාලෙන්න යනවා. ඊට පස්සේ ආයෙ එක ප්‍රශ්නයක් කරලා පොඩක් ෆෝන් එක බලන්න හිතනවා. එසේ පේපර් එක ගත්තොත් එහෙම ප්‍රශ්න ගානක් තියෙනවා. ප්‍රශ්න 10ක් නම් එහෙමයි. එතකොට ඒක පැය ගානක් තියෙනවා. ඒ පැය ගානේ ඔයාලා ගාන හදලා බලන්න එක ප්‍රශ්නයකට ඔයාලට වැය කරන්න තියෙන්නේ මොන වගේ විනාඩි ගානක්ද කියලා. ඊපස්සේ අනිවාර්යෙන් ඒ ප්‍රශ්න ඔයාලා කරන්න ඕනේ ඒ වෙලාව බල බල. එක ප්‍රශ්නයකට තියෙන්නේ පැය කාලක් නම් ඔයාලා ඒ ප්‍රශ්නේ කරගෙන යනකොට ඒ ප්‍රශ්නෙට පැය කාලට වඩා යනවා නම් ඒක දිගටම රැඳිලා ඉන්න එපා. අනිවාර්යෙන් ඒක ඉතුරු ටික කරන්නේ නැතුව ඊළඟ ප්‍රශ්නෙට යන්න ඕනේ. මොකද ඔයා අරක එල්ලලා ඉන්න ගිහිල්ලා ඔයාට පස්සේ හොඳ ප්‍රශ්නයක් තිබුණොතින් කරගන්න පුළුවන් වෙන ඒකේ ලකුණු ගන්න ඔයාට ගන්න වෙන්නේ නැහැ. ඒකින්ද අනිවාර්යයෙන් එක ප්‍රශ්නක අය අදාළ කාලයට වඩා රැඳිලා ඉන්න එපා. සමහර ටයිම් කරගෙන යනකොට සමහර ප්‍රශ්න තියෙන්න පුළුවන් ඒ ප්‍රශ්නෙට විනාඩි 15ක් යන්නේ නැහැ. ඒ වගේ අවස්ථාවකදී ඔයාලට පුළුවන් ඒ ඉතුරු වෙන වෙලාවෙන් අර කලින් කරන්න බැරි වෙච්ච ප්‍රශ්න ගන්න. මේ වගේම තමයි MCQ එක කරනකොටත් MCQ එක කරනකොට මුලින්ම කරන් යනකොට ඔයාලට කරන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක එල්ලලා ඉන්න එපා. අනිවාර්යයෙන්ම ඉස්සරහට මූව් වෙන්න ඕනේ. මොකද ඔයා මේ ප්‍රශ්නේ එල්ලලා ඉද්දී ඔයාලට තව හොඳට ලේසියෙන් කරගන්න පුළුවන්. ප්‍රශ්න 5කට විතර හරි ඔයාලට වෙලාව මදි වෙන්න පුළුවන්. ඒක ලොකු අපරාධයක්. අර එක ලකුණ වෙනුවෙන් ඔයාලට ලකුණු ගොඩක් නැති වෙනවා. ඉතින් මේ සති 7 හොඳටම ඇති ඔයාලගේ දැනට තියෙන ලකුණු ගන්න තව වැඩි කරගන්න. මෙච්චර කාල හොඳට වැඩ කරගෙන ආපු කෙනෙක් නම් මෙච්චර කාල සාමාන්‍ය විදිහට හරි වැඩක් කරගෙන ආපු කෙනෙක් නම් ඔයාලට අනිවාර්යෙන් පුළුවන් හොඳ ලකුණක් වැඩි කරගන්න. ඒ වගේම තමයි මේ දවස්වල හිතෙන්න පුළුවන් පාඩම් කරපුවා මතක නැහැ කියලා. ඒකත් ඊටාම සාමාන්‍ය දෙයක්. ඒක අපි හැමෝටම තාමත් වෙන දෙයක්. පාඩම් කරපු දේවල් මතක නැහැ කියලා හිතන එක. ඒක ඇත්තටම එහෙම නෑ.
ඔයාලට මතක නැහැ කියලා උතනට ඔයා පාඩම් කරලානේ තියෙන්නේ. ඒක පේපර් එකේ ප්‍රශ්න දැක්කහම ඒව ටික ඔයා දන්නේ නැතුව ඔයාගත්තෙන් ලියවෙනවා. ඒ හින්දා ඒක ගැන හිතන්න එපා. ඒවා එක්සාම් ලඟ වෙනකොට ඉතාමත් සාමාන්‍ය දේවල්. ඒ වගේ දේවල් හිතන්න නැතුව මේ සති 7 හොඳට මහන්සි වෙලා වැඩ කරගෙන යන්න කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක පොඩි හරි උදව්වක් වෙන්න ඇති කියලා A levels වලට. ඉතින් මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. ඔයාලා කැමති නම් මාත් subscribe කරන්න.